අර යථාකාරී කතාවක් වචනයෙන් කියන වැඩේ යනවා. නැත්තම් වැඩේ කල්ප ගන්න බැරි වෙයි. මේ කරන්නේ ජොබ් එක. හරිද? ඕගොල්ලෝ අපි ඔක්කොම අල්ලා මේක ටීම් වර්ක් එකක්. ලයිව් මහත්තයා මම මේ මහත්තුරු අපි ඔක්කොම අල්ලා කරන්නේ ටීම් වර්ක් එකක්. එතකොට අපිට තියෙන්න ඕනේ කණ්ඩායම් හැඟීමක්. හරිද? ඒ කණ්ඩායම් හැඟීමක් තිබුණොතින් තමයි අපිට අපේ ඉලක්කයට යන්න පුළුවන්. එතකොට හැමතිස්සම වැඩ කරද්දී මම කැමති හැමෝම දැන් අර කැමති දෙයක උනත් මට දැනෙන්නේ මම හිතනවා ඒක වඩා ඇක්ටිව් වෙන්න ඕනේ. කණ්ඩායම් හැඟීමකින් අපි වැඩ කරනොතින් තමයි අපිට අපේ ඉලක්කයට යන්න පුළුවන්. දැන් හිතන්නකො මම අහන්නේ කෙනෙක් නිකන් ඉන්නකොට අයියෝ නිකන් ඉන්නේ කියලා. මොකද එයා නිකන් ඉන්න කට්ටිය ඒ මොහොතේ වෙන්න පුළුවන්. ඒත් එයා වැඩ කරලා එයා නිකන් ඉඳපු වෙලාවේ මම දැකලා එහෙම අහන්නේ යුතු නැහැ. ඒ නිසා අපි අහන්නේ. හැබැයි වැඩේදී හැමතිස්සෙම ඔයා තමයි මේක මූලිකය. මේ හැමෝම වැඩ කරන්නේ ඔයත් එක්ක. ඔයාලා ඔක්කොම වැඩ කරන්නේ අපිට. හරිද? ඒකෝනේ මේ ඇවිල්ලා දින ඔයාගේ විශ්වාසෙට ඔයා ඇවිල්ලා දින අපේ විශ්වාසෙට. හරි එතකොට වැඩ කරන්නේ හැමතිස්සෙම හිතන්න ඕනේ ඔයාගේ ටාගට් එකක් තියෙනවනේ අපේ ටාගට් එකට අපි යන්න ඕනේ. මේගොල්ලෝ හිතන්න ඕනේ හැමතිස්සෙම ඉන්දිකෝ අපිකෝ ගෙන්නුවේ විශ්වාසෙට ඉන්දිකෝ ටාගට් එකට යන්න ඕනේ. හරිද? එහෙම අපි ඔක්කොමලට හිතුවොතින් තමයි අවසානයේ අපි ඔක්කොටම තැනකට එන්න පුළුවන්. මොකද මේක නෙමෙයි මගේ ස්පීඩ් එක. මේක මට මදි. හරිද? මං වෙන සයිට් එකේ ඉඳලා හරි කැමරා වලින් බලද්දි මට දැනෙනවා මේ ස්පීඩ් එක මදි. මගේ තියෙනවා ටාගට් එකක්. මං ඒව ඇත්ත එක කතා කරගත්තා. කතා කරගත්තේ නැති දේවල් නෙමෙයි. අර යථාකාරී කතාවක්. වචනයෙන් කියන වැඩේ යනවා. නැත්තම් වැඩේ කල්ප ගන්න බැරි වෙයි. රයිට්? ඒක ඉතින් 100%ක්ම සමාන වෙන එකක් නෑ. අඩුවේ නෙමෙයි. නමුත් අපි අරමුණක් දෙන්නේ බෑ. කොතරකට යන්න පුළුවන්ද? මොකද ඔයාලගේ ටාගට් එකට තමයි මේක සැලසුම් ගන්නකො දැන්. ඔයාගේ හැකියාව තියෙන්නේ 300යි නම් 300ට වඩා ඔයාලට යන්නම බැරි නා. එතකොට මම මෙයාට කියනවා තව කට්ටිය වැඩි කරා. අඩු කට්ටියකගෙන් වැඩි වැඩ. එහෙම නැත්නම් වැඩි කට්ටියකගෙන් වැඩි වැඩ. මේක අටපහ වැඩ කරන එක නෙමෙයි. අපි බලනවා පුළුවන් බදා වැඩිපුර වෙලාවක් වැඩ කරලා වැඩිපුර කොට ගන්න අවුට්පුට් එකක් ගන්න.